අද නම් කතා කරන්න යන කාරණාව තමයි එක චරිතයක් පිළිබඳ ඒ චරිතය තුලින් ඒ චරිතයේ පටන් ගන්න කොහොමද ඒ චරිතයේ වමන කොහොමද සිද්ධ ඊළඟට ඒ චරිතයේ අවසාන කාලේ කොහොමද ඒ චරිතය වෙනස් වීමේ තියෙන ගාන්ධය තමයි අපි බලන්න යන්නේ අද එක චරිතයක් ඉන්නවා ඒ චරිතයන් පටන් ගන්න කොහොමද ඊළඟට ඒ චරිතයේ ගමන කොහොමද ඉනසනේ චරිතය ගමනේදී යම්කිසි වෙනසක් වෙන තත්ත්වයක් තියෙනවා ඒ වෙනසනේ ඒ වෙනස කොහොමද සිද්ධ වුනේ ඒ වෙනසෙන් ඒ චරිතයේ අවසානයේ කොහොමද උනේ අපේ ජීවිතයට ඒ චරිතයෙන් ගන්න පුළුවන් දේවල් මොනවද කියලා අද අපි බලන්න යනවා. අවුත් නෙමෙයි බයිබලයේ ප්‍රවචන තියෙනවා. ආමේන්. ඥාන ගතිනවා, තිරින් ගතිනවා, කපොන් කරකට තිබියා. අමෝගෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ආමේන්. එතකොට දෙවියන් වහන්සේ කියලා තියෙනවා ලෝකයේ මෝඩකම උන්වහන්සේගේ බයිබලයේ නිසා තෝරගත්තකේ. ආමේන්. උන්වහන්සේ ලොකු ප්‍රොෆෙසර්ස්ලා ලොකු සයන්ටිස්ට්ලා වගේ තෝරගත්තේ. මේ ලෝකේ මෝඩයෝ කියලා අයින් කරපු කොටසක් තෝරගෙන උන්වහන්සේගේ දේව රාජ්‍ය උන්වහන්සේ ගොඩනගන්න උන්වහන්සේ දීලා නාමයේ අද අපි මෙතන ඉස්සරහ ඉන්න ඔක්කොම මෝඩයෝ කාටද ලෝකයට මෝඩය දෙවියන් වහන්සේගේ ඉදිරියේ නෙවෙයි ආමේ පේතුස් කියන චරිතය ගැන අහලා පේතුස් කියන චරිතය ගැන කතා කරනකොට මොනවද කරන්නේ වාචාලේ කියන කරේ මාළුකාරේ වාචාලේ කියන කරේ අද අපි මේ බයිබල් මතේ කියවනා ඒ බයිබල් මතේ කියවන්න අක් කියනවා සහෝදර පිළිවිචර කියනවා අත 4:18 ඉඳලා 20 කියවද කියලා. So I'm actually kind of really actually create message availability in our CGIs. Otherwise, I guess the daily clients they his context he market නා put it මේ ජේසුස් වහන්සේ මේ නලිනේ මොකද ඇවිදගෙන යනකොට ඔන්න කේක්ස් කියලා නයින්දන් දබලා උන්වහන්සේ යා අගරවන්න ජේසුස් වහන්සේ නිකම්මසේ එතකොට හැම චරිතයක්ම දන්නවනේ කවුරුද කියලා. උන්වහන්සේ බෞද්ධයෙක් කියනවා දරවින කේක්ස් කියලා නෑ. උන්වහන්සේ දන්නවා. එතකොට දැකලා in the day that in the credit on one of the mind that ළමයි උඩට මනුෂ්‍යයන් යන just ඒක තමයි ඕනේ. අපත් මාතස්සේ වරන්න මන් බලව මනුෂ්‍යයන් නම් කරලා කියනවා. කරන්න කියලා. අපේ වදනේ 18 පේක්කුසි හඳකුණ වෙන තියෙනවා. ආමේන්. අතස් 18 අතර කියනවා පේක්කුසි හඳ වීම. ජේතවන්තින ඕන උන්වහන්සේට කියන බෝලේ සෙට්ටම ප්‍රදා ගන්න. ආමේන්. උන්වහන්සේ කියනවා උන් මානුතල් ගලාගෙන ඉන්න එක්ක දැකලා රිමෝට් එක හැදලා ඊළඟට කියනවා උන්නේ වරේ මා පස්සේ වරේ මම අනිශ්චය දන්නම් කරනවා. දැන් මේක මෙහෙම කියලා තියෙනකොට අපේ කට්ටියලා ජේසුස්න්ට ගියා ඉපේතුස් දෙක පේකස් එන්න මම මාර්ගයක් එක්ක කරන්නම් කියලා මේ සෝරි මනුෂ්‍යයන් දන්නම් මේක වෙරස්තා කියලා රැකලා කිව්වා තනික සනිකව ආවිද තමයි ඉතින් නෑ ඒ සිදුවීම ගැන අපි පොඩ්ඩක් නිදිමත් පරිතන් වල ජේසුස් කොමාට්ටම් කියනම කියන්නේ දැක්වත් නේ පේතුස් එක්ක පොඩ්ඩක් කතා පහට වැටෙන්නේ නැත්නම් මේ පේතුස් කියන චරිතය කවුද මොනවද චරිතයද පේතුස් කියන දැනතේ දැන් අපේට පීතන්නේ අපි ඔය මීකම පැත්තටම ගියාම ඔය මාන්කාර වෙන්නේ වර නේ මාන්කාර දාපන් අර ඒවාගේ කියන්නේ හරි පේතුස් කියන්නේ මාන්කාරේ වාචාලෙක් තමයි ඒකේ හැපිට පැත්ත නමුත් එයා දනවතේ පේතුස් කියන්නේ මේ වින ඊරෝනේ මේ ඉස්සාරවලදී පිටලා තියෙන විදිහ මොන නිනද හරිද එතකොට මේ වින විශේෂ වින මේක ලෝකෙ කොහෙවත් නැති වින මේක මුහුදක් විදියට දැන් අපේ පොරොන් නම් විදියට මොකක්ද ඒක කියන්නේ The Guardian. බලාක්‍රම සංස්කෘතියේ වින ඒ කියන්නේ මේක මුහුදක් වගේ තුමුම හැම මේක නිසක් නෙමෙයි අපේ මුහුදක වෙන සිදුවීම් රැලි ගැසීම් රාඩ්මේ ඒ දේවල් සිද්ධ වෙනවා එතකොට මේ විලේ පාරවර්ගයක් කියනකොට අපි හඳුන්වනවා වක්වානික පීඩ පිෂ් කියලා. ගව්වාල් වගේ තමයි ඊට වඩා වෙනස් ගොඩක් වෙනද. ගව්වාල් වින අදාතකට ගන්න උතුරු වුණාරෝ වෙයි දේවයි. තුමන් මේ ලෝකයේ කොහෙවත්ම නැති මේ ඊශ්‍රායල් වල මේ වෙන්නේ. නෑ විතර හැදෙන මේ මාන් වගේ ඉකෙමි පේතුස් කෙනෙක්. එතකොට පේතුස් එයාටම යුනික් බිස්නස් එකක් කරගෙන හිටියේ. එයා ලොකු ධනවතෙක්. එයාට මාන විදිහට සානිහිත බබුපති මෙයා import export business කරමු වෙන්නේ. දැන් පසුබිම් පොඩක් හොයලා බලන්න. මෙයා මාළු පැටියම වෙන බලාත්තොද. හරිද? එතකොට මේ මාළු පෙට්ටිය නෙවෙයි නව ගණන් ඇවිල්ලා මිනිස්සු වලින් දැන් වලින් මාළු වරකනේ. ඒක business society එකට තමයි මේ මම සෙයිගේ.
එතකොට මේ මනුස්සයරගල යේසුස් වහන්සේ අඳුනගෙන ගන්නවා. මාර්ග වේදනාවල කියනවා මොකද්ද? වරින් මාත් එක්ක. අම මනුස්සය නගන්නේ කරන්න කියලා. දැන් මානව අතපු ඩයන් එකකද මනුස්සයන් නගන්නේ කරනකොට මේක අර බිස්නස් කන්සෙප්ට් එකක් විදිහට තමයි දැන් දැනෙන්නේ තේරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ හිතනද තේරෙනවද? මනුස්සයන් නගන්නේ කරපුවාම අනිත් පැත්තට දාලා 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 ඔක්කොම යන්න තර යන්නේ බිස්නස් එකක් අපේ දාන්න ඉන්න කර. I can expect or not. Gates on say psychological doctor केस आवश्यक गेट्स ऑन से ये मनुष्य අපේ ජීවිත තුළට යේසුස් වහන්සේ එනකොට අපිව කැඳවුම් පොදියකින් පොටක් හිතලා බලන්න. අපි දරගෙන ඉඳපො ආස දෙතුමින් තමයි අපිට කතා කරන්නේ. වෙන සබ්ජෙක්ට් එකක් දෙනවා යේසුස් වහන්සේත් කතා කරන්නේ නැහැ. මම මියුසික් කතා කරන්නේ මියුසික් කරලා තමයි යේසුස් වහන්සේ මාත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගන්නේ. එතකොට මම චිත්‍රාදීනාසේ ආටිස්ටික් කියත් එක්ක තමයි යේසුස් වහන්සේ මාත් එක්ක සම්බන්ධතාවය ගොඩනගන්නේ. ඒ වගේ මානවල්ලගේ විරුද්ධ මේ ප්‍රසාර තදවන්නේ කොහමද? ඉන්න මම මානසයන් නල්ලන්න කිව්ව පේරන්ට්ස්ගේ මයින්ඩ්සෙට් එක දෙන්න ඕවද? ඔව් तो हर और देख पे दाल प्रोडक्ट पेंट देती ये रहेगा आरा बिजनेस सटारा एक सर यानी देन आप पेट्रोल किया नहीं रहता पेट्रोल सेवे का पेट्रोल सेज फांस के आराधना में पिनी करता पेट्रोल ये तो से आराधना पिनी करते ये सब फांस के अनुगमन एक करना बोल एक बार बात मापे अतः अभी बोले कौन हफ्ते लाइन में रहते बेसिकली में आई में बंद रहते ये सपहा में डाइविंग लाइन नहीं पूरा आपको देवाज नहीं डाइविंग लाइन साली बस खाली वेदा करගෙන ඉන්නේ අපි දේවසාංශේ අපි ගමනේ කරන්න උනා එබඩ පේට්‍රුස් පාස් වෙච්ච ඒ පාස් නිල අපි පාස් එකක් තියෙනවා ඒ එක්සෑම් එක පළවෙනි එක්සෑම් එක පාස් වුණාද නැද්ද ආවෙන් අපි ගැලපීම තුනට ඇවිල්ලා තියෙනවා ඊළඟට අපි කියමු මතේ 26 36 56 ඕනේ දැන් පේට්‍රුස්ගේ ජීවිතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඒ ගමනේ ආරම්භය පටන් අරගෙන ඉන්න ගමනේ අර ගමන් තියෙනවා Matthew, we see by this height. If I let it, it's like the old American, is there any equivalent? Dying left. But then that works. What again? Yeah, then yes, so I'm saying, I'm power at the Maranda Kalim when a city for the name at the end. But can we get 7? Is one of the old time of his diet, either died from me there, but then I got Yasta than what a kinder. Get 7 and went down the corner of the character. මේ අතර ඉන්නේ කවුද? මම කියමු මේ චරිතේ ඉන්නව කවුද? මේ කුදුක් ඉන්නවා. දැන් දැනකර යේසුස් වහන්සේ එක්කගෙන යනවා. ඇයි ඉපදෙන යන්නේ? අමෝම කන්ජම්දත් මේ සෙට් එකක් එකමයි. නිස්සාන්සේට ලකයි. වික්‍රත්ව නිසා තන්නේ. හරිද? ආමෙන්. මේ කාරණා හොඳට අල්ල ගන්න ඕන. අපිව යේසුස් වහන්සේත් එක්ක මිත්‍රත්වයට ගෙනල්ලා තියනවද නැද්ද? අපිව ගෙනල්ලා තියෙන මිත්‍රත්වයට රතුන්ගේ රජ තමයි රතුන්ගේ රජ අපිව මිත්‍රත්වයට ගෙනල්ලා තියෙනවා. මිත්‍රත්වයට තමයි. අද දෙවියන් වහන්සේ අපිට මෙතනදී කතා කරන්නේ අපේ ජීවිතේ අපි කළ යුතු හැබැයි මග හැරුණු දෙයක් ගැන. අපි මිත්‍රයෝ හැබැයි නමට මිත්‍රයෝද කියන ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ. අපි මිත්‍රයෝ අපි නමට මිත්‍රයෝද කියලා බලන්න. ඔන්න ගෙත්සෙමෙල් වලට යනවා යේසුස් වහන්සේ ඔන්න පූසේ ඇඳ ගහන්න කියලා දැදගෙන ඔන්න කොල්ල සෙට් එකත් එක්ක යනවා. ඊට පස්සේ අතරට මොකද චාර්ජ් දාපෙන්න ආවනේ මේ කොහොමනේ අතෙන්ට ඉන්නේ ආඥා කරලා එන්න අතරට බලන්නේ දැන්හි තාජ් මේක කිවි දැන් තමයි ඒ ගෝලයක් ඒ සංසිකවද උඹලා මෙතන පාඩියක් දාපන් බාබකිව දාපන් කිව්වද මේ ඉමින්නයි කියලා කිව්වනේ ඒ ස්වාමීන් ඉමින්නයි කිව්වා නම් පොලේ දැනගන්න ඇයි අපි මෙතන දෙකන් ආවේ කියන එක බෝලේ දැනගන්න ඕනේ ඇයි අපිව මෙතෙන්ට එක්කගෙන ආවේ කියන එක බාබකිව දාන්න පාඩියක් දාන්න යේසුස් ආඥා කරලා ඉන්න මෙතන උන්ටින්දාට ඕක දුපටියක් කතා කරගෙන ඉන්න අද ගොඩාක් සභාවවල මොදලා තින්නේ යේසුස් වහන්සේ මිත්‍රත්වයට ගෙනාමට ඒ ආරම්භනාමකට වෙලා තියෙනවා ඒ සංසය අපුණ අරගෙන යන ට්‍රයි කරනවා මිත්‍රත්වයේ තුලින් අපි මෙතන යන ට්‍රයි කරනවා හැබැයි ගෙන ආරම්භන අපිට අමතක වෙලා අපි නිකම්වත් හිතලා බලන්නේ ඇයි යේසුස් වහන්සේ මෙච්චර දුර මාව ගෙනාවේ කියලා ඒ මොහොතදී යේසුස් වහන්සේත් එක්ක පේත්‍රුස් ගාතේ සෙට් එක පේත්‍රුස් ගැන මම කතා කරන්නේ පේත්‍රුස් ඔළුව ගැන දේශනාව ආපහු එතකොට
නිකමටවත් තිබුණේ නැහැ. අච්චර වාචාල හැමදේම කට ඉස්සර කරගන්න පේතුස්සක් නිකමටවත් තිබුණේ නැහැ. ඇයි මාව මේ තැනට ගෙනාවේ ගෙත් සමන වෙනට? ඒ සෝන්සේ මාර්ව ගන්න ඕන නම් අන්න මිලවරට යන්න දිපා. වෙලාවට කරන්න මෙරවස් වෙරේට කැටු. අද ගෙත් සමන වලට තිනාවින්. ගෙත් සමන වල යාඥා කරන තර කෙතේ. යේසුස් වහන්සේ ඉදලා ගියේ කියනවා. ආදිලා එතකොට බෝලිය නොදැන හිටියද ඒක? නැබැ. යේසුස් වහන්සේ ස්වර්ගයේ අතෑරලා මනුස්සයෙක් විදිහට පොළොවට ඇවිල්ලා ඒ පොළොවේ ජීවිතේ ගත කරේ උපනදත්. දෙයින්දර සියල්ල කරන්න බැරි වුණ නිසා නෑ. උන්වහන්සේ පෙන්වා මේ අමාරුකම එනවා කියලා දන්නවා. ඒ අමාරුකම මම නිවිලා පෙන්නන්න ඉස්සලා මම නායකයා. මම නායකයා අමාරුකම පෙන්නන්නගේ පිම්ම පෙන්නන්නයි. අද ගොඩාක් ලෝකී නායකයෝ ගොඩාක් දර්ශන ආගම් අරම්මන වදුන්වල දෙන කොය නායකයන් අද දුන්න මේක මේ පව් කරනවා මේ පව් කරනවා කියලා මාරු ඒ නායකයෝ මාරු ඒ ආගම් නිර්මාණය කරපු කට්ටිය මාරු කොහෙද දන්නේ අපේ යේසුස් වහන්සේ කරලා පෙන්නත් ඒකින් මේක නිසා අපිට යේසුස් වහන්සේ කිසිම ආකාරයක ඇඟිල්ලක් දික් කරන්න බෑ. ඔයා අරක කරේ නෑනේ අපිට කරන්න කියන්නේ කියලා කියන්න බෑ. උලයක් කරලා ඉවරයි අපිට ප්‍රශ්න කරන්න බෑ. Like get some of them up to and get hot yeah. Tell them what they want they I told what that in Jesus fan say but the correct get abadani what you can do. Abay abadane you will be there. At the Christian go I tell me that in the day come by abadane Magaharila. Among Yenapo car now Magaharila. At the Obama candle over I'm a candle but can they be up the announced the Latino. පාස්ටර් වෙන්නම නෙමෙයි හැමෝටම තියෙන කැඳවීම. හැමෝටම බයිබල් කොලෙජ් කියලා පාස්ටර් වෙන්නම නෙමෙයි කැඳවීම. පාස්ටර්ලා විතර අපිට තියෙනවා වගකීමක්. ඒ පාස්ටර්කම තුල ජීවත් වෙලා ඉෂ්ට කරන්නේ. ගෝල ඒ ජේසුස් වහන්සේගේ ගෝලත්වයේ කියන එක ඉෂ්ට කරන්නේ. ඒ වගේම ඇතැයි මන්තෝ විදිහට ඕපලක්ව කැඳවලා තියෙනවා නම් ඒ කැඳවීම පද්ධතියට තේරුම් ගන්න ඕනේ. මොකද කියන්නේ මත විශේෂයට දානවා වේද? නුඹලා ගෝ සකල જાතින්ද ගෝලයන් කරපළා කියලා. එමනම් නුඹලා කියන පොදුවේ කිව්වලා පාස්ටර්ලා ගොස් සකල જાතින් ගෝලයන් කරපන්න කිව්වේ නෑ යේසුස් වහන්සේ. කිව්වේ නුඹලා ගොස් උඹලට වැඩක් දෙනවා ජොබ් එකක් දෙනවා කරපළා තෝතු පිටේ කුඩේට ගියත් කමන්නේ කරපළා ඒ ජොබ් එක. උඹලා කොහේ ගිහිල්ලා ඉගෙන ගත්තා ජොබ් කරත් අරක කරත් මේක කරත් එතන යේසුස් කියන නාමය ගිහිල්ලා කතා කරපළා කියලා කිව්වා. බීජේ වපුරපළා කියලා කිව්වේ. ඒක තමයි අපේ වගකීම. අපිට ඇවිල්ලා තියෙන මේක. එදා ගෙත්සෙමනු වෙන්නේ තිබ්බා. ඒ තුල සතරෝ කණ්ඩායම් කරන්න බඩගින් කිව්වා. අනේ යේසුස් වහන්සේ ඕන සමයේ ගෙත්සෙමනේ කියන ස්ථානයට පරිණ මා අන්තනම ගොස් යාත්‍රා කරන අතර නුඹලා මෙහි නිම්නයි කවන්නේ ගෝලයක් නිසෙක. එන්න කියවන්නේ මෙන්න මේ පාතේ 30 අටකොට කියවන්නේ. ඉතල උන්වහන්සේ ඔබට කතා ඔබ නැරතම් මාගේ ආත්මීය සාසෝක නැරතම් මාගේ ආත්මීය සාසෝක සහිතය නුඹලා මෙහි නැවති නුඹලා මෙහි නැවති දෙපත් මා සමග අවතිව සිටපළා කිසේක වෙන මේ හතර ලබන පත නුඹලා මෙහි නැවති මා සමග අවතිව සිටපළා තුවක් කියන දෙවියන් වහන්සේ මොනවද නැවතියල්ලා මාත් ගිරපළා අවති වෙහිට බලය. යකා මේ තුනම දන්න නිසා මේ තුනටම ෂොට් එක තිබෙනින්. ක්‍රිස්තියානි අපි ක්‍රිස්තියානි අපි සමහර වෙලාවට නැවතිනන්නේ සෝන්සෙත් එක්ක. කොහේ දුවන? ජීවිතේ කොහේ දුවන? ඒතාවසේ කියනවා මෙතන නැවතිය. මේක ඔබේ සේවය. මේක කරපන් කියලා නවතින්නේ නැහැ. අපේ ආසාවට, අපේ චූන් එකට, අපේ ජීවිතයට අපේ තලට අපි දුවනවා ඔගේ අපි නැවතින්න කියන ඒ වචනයට කීකරු වෙලා නැහැ. ක්‍රිස්තියානි ගොඩක් එහෙම වෙලා තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්න පොදුතරික. අපි කල්පනා කරලා බලමු පොදුතරික. අපි නැවතිලා ඉන්නේ යේසුස් කියමු පරිකිලි. සමහරව සේවයට කැදවල තියෙනවා හැබැයි සේවය නෙමෙයි ඊට වඩා ආසාව අදිනවා චුන් එක දිනවා. චුන් එක දිනවා. ඔබට ආසයි මට ආසයි මට අර පිටතට මෙන්න ආසයි මට ඉහළට මෙන්න ආසයි ඉහළට ගියාට පස්සේ එළවෙ මත කියන්න හොඳ නැහැ කියලා දිනවා අපේ කාස්ටේ වචන අමුත් වෙන වචනයක් නැහැ ආසාව අපි ආසයි
අපි ඉපදෙනකොටම අපේ සමාජය අපේ පවුල ඔක්කොම එකතපඩ අර කීකවයන් කවුරුත් කියයිද යේසුස් වහන්සේගේ සුභාරංචි කියන්නේ එකවයන් ඵලයන් ඉන්නේ සංස්කෘතික සේවය කරන කිය කවුරු කුසගතේ නෑ අරයන් නෑ ගිහින් එකවයන් අනුක විතරකාට වල පාස්යෙන් පැකන් පාස්යෙන් ඒක තමයි වෙන්න ඕනේ ඊට ගෑනු කරනවා මිනිහාගේ සියවෙන නෙමෙයි විදට කණ්ඩායමේ ඊට පස්සේ ජීවිතේ කරපන්නේ දේව තමයි ගෑනු ලොක ගෑනුන්ට පොට්ටක් දරාවෙන්න බෑ සමහරට ඉල්මියාගේ සේවය උච්චර වැදගත් කියලා රාම්යන් ෂෝ සේවය කරනකොට දෙවියන් වහන්සේගේ සැපීම මුක්ති විඳින්න පුරුදු වෙනා නැහැ මිනිස්සුන් නැවතිවානේ හරි දැන නැවතිනානේ වෙන තැනක නැවතිදන්නේ යේසුස් කියනවා මෙන්න මෙතන නවතියලා කියලා හැබැයි නැවතිලා ඉන්නවා මේස්තන් සමහර වෙලාවට ස්වාමි ක්‍රිස්ටි කර්තිටෝ විඳින්න හොඳයි විඳ නියමට ආත්මිකත්වයේ ආත්මික දරින් සාමීන්ට එල්තයෝම යම් වේ කියන්නේ විතරක් එහෙම යනවා මිනිහා මොකද කරන්නේ ඌ චර්ච් එකට යද්දී මිනිහා ඒ ගෑණිගේ ආත්මිකත්වයට බාධාව තිරබී සමහර බොයිෆ්‍රෙන්ඩ් සමහර ගර්ල්ෆ්‍රෙන්ඩ් සමහර යාළුවෝ සමාජ වක්කරේ යේසුස් වහන්සේ නවතින්න කියපු දැන නවතින්න දෙන්නේ නැහැ ඒකයි කියන්නේ සම්බන්ධතාවය වලට එනකොට ආශ්‍රය කරන්න මම කවුද ආශ්‍රය කරන්න කියන එක නේද මේමයි කියනවනේ දැන් හස්බන්ඩ් වයිෆ් හම්බුනා ඉන්නවනේ දැන් මගේ මිනිහගේ අරක ඇදයි කියලා මිනිහ වතර දාන්න බෑ ජෙට් කියන්නේ මම මේක කරන්නේ මං ගෑන්ගේ අරක ඇදයි කියලා අතාරින්න බෑ වැදගත් කරන්නේ ගහන්න බැරුත්තේ හරිද එක්ක නෙමෙයි මම තියන්නේ සම්බන්ධතාවය කියන සමාජයේ ළඟ ඉන්න කට්ටිය කවුද මම ආශ්‍රය කරන්නේ තාත්තික මම මේ අර විශේෂයෙන් කාටද මම හැවුල් ගන්න දෙන්නේ කාටද මම හැවුල් ගන්න දෙන්නේ සමහර කල්පය ඉන්නවා සමහර දරක ඒ තමයි වෙන සස්පයට වඩා ලොකු සංකේතයි මේ දේශෝන්සේ නවතින්න කියන දේ නවතින්න නැති වෙන්න නරකේ නෑ අනිත් තැනට මේ මේ උඩ තැරෙන්න මා තීවේද තදාව මේ සතේ කාර් එකක් අස්සා මොකද සේවය කරමින් ඉන්න ආත්මයෙන් කරනවා බෑනේ කියන්නේ ඒතර ඒ පැත්තට අනිත් පැත්තට කියන්න පුළුවන් එකක්වත් දැන් උඹලා කාක් වදිනවද ඔක්කොම මිනිස්සු එනකොට කොපිට හතක් ගන්න කියලා කියන්නේ දෙයක් හර නැතිනවා ඉතින් කන් සත්‍යයක් එක්ක දානකොට මම ජේසුන්ස් කියපු දන නවතිලා ඉන්නවා කියලා ඒක අමතක කරනවා යක්ෂයාද යක්ෂයාද ඒක අදමත් කියන්නේ දවති මා සමග ආත්මද මිත්‍රෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් සමගද බොයිෆ්‍රෙන්ඩ් සමගද ළමයි සමගද නැත්නම් මේ අප්පන් සමගද අප්පන් සමග අවදි වෙනවා කියලා තේරුමද නැහැ වයිෆ් සමග අවදි වෙනවා බොයිෆ්‍රෙන්ඩ් සමග අවදි වෙනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් සමග අවදි වෙනවා කියන්නේ මේ ප්‍රමාණ කතා කරන්නේ මේ පොඩි යාඥා කරන්නේ කොහොමයි පෞල් යාඥාව නියමයි මම කතා කරන්නේ මේ සෝන්සේ පෞල් පිළිගන්න සම්මත කරාගෙන බා සමග අවදි වෙලා සිට බලන්න අවදි වෙලා ඉන්නේ කොහොමද අපේ කට්ටිය නීති කියන්නේ වල හිතන්නේ දැන් ජෙෆ්රි මම යනකොට ජෙෆ්රි හොදන්න නීති දැන් ඉන්න ගන්න නෙවෙයි ආත්මික නිදගෙන මම මේ කතා කරන්නේ දුෂ්ට එනිදන පොතේ බයානක කියනවා ආත්මික නිදෙන්නේ ඉන්න සභාවල වලට මොකද වෙන්නේ කියලා ගිල්ලා කිව්වලා වහන්නේ ආත්මිකව නිදාගෙන කියොත් ස්වර්ගයට ඒගොල්ලෝම ගන්න බෑ ආත්මිකව නිදි කියන පොත දෙවියන් වහන්සේට එක්ක සම්බන්ධතාවය නැහැ යාඥා කිරීම නැහැ අද ගොඩාක් වෙලාවට පෞල් තුලට යකා ප්‍රශ්න ගේනකොට ඒ ප්‍රශ්න වලට දෙවියන් වහන්සේට මැදිහත් වෙන්න බැරි ඇයි දන්නවද? ඉන්නේ එක්කෝ මිනිහානිදී ගෑනියවදිනේ ආත්මිකව නැත්නම් ගෑනිනිදී මිනිහා ආත්මිකව අවදිලා වේදෙන සමබර උන්නත පොදියා මාසේ ඇවිල්ලා මේ කතා කරන්නේ ඉන්නේ ගැට කොහොමද වෙනවාස කතා කරන්නේ දෙයාදාස ෆෝල්ගින්දා ගාපිය ගිහලා ගාපන් වරුට වතුර ගා කියලා කියනවා ඇති විකාය දින ගාපන් වරුට කරන්ට් එකක් හරි යන්න කරන ඉතින්ද ආත්මිකව විදිමු ආත්මිකව නිදිද නැද්ද කියන අපි දන්නවා හොදාකාර පාන්සේ දන්නවා හොදාකාර අපි ආත්මිකව නිදිද නැද්ද කියලා යාඥා කරගන්න බැයිද කියන එක අපි දන්නවා අපිට යාඥා කරගන්න බැයිද
කියන එක අපි උදේට නැගිටිලා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත හදවතින් නැගිටින්න පුළුවන්ද බැයිද කියන අපි දන්නවා හොඳට. දාවිත්ලා කොහොමද දන්නවද ජීවිත දවස් ප්‍රමාණයක් අපි දෙන බිසි රටවරු අන්තපුරෙම බලන්න උන්ට වෙලානේ. ඒ දාවිත්ලා උදේට නැගිටලා දෙවියන් වහන්සේට කිව්වා ස්වාමීනි අද දවසේදී මම අලුත් කළ වෙනවා. ගීතාවලිය කියලා බලන්න. සමහර ගීතාවලිය කියන්නේ යාලා ආසපදේ අහන්න තමයි ස්වාමීන් වහන්සේ උසස් කරස් වල සේව කියවන ඒ කියව නැගලා මින් වැඩ කරනවා. මේක මිනිත් කලින් මොනවා කරත් ඒක උසස් කරන්න කියවන්නේ. ඉක්ෂනේ. අප කරන්න ඕන වැඩේ කියන්නේ ඒ කම්මනේ ආත්මික වනිදිනේ. කෙලින්ම උසස් කරන සේක ආමේන් හalleluya කියලා කිව්වා. ඒ සංසේ මුලදවරු කියන්නේ කියලා ඒ සංසේ බන්නේ. Hey, විනාඩියක් දෙකක් තියසවස දාත් නැතරොන්න බෑ. උන්නේද? ආත්මික වනිදී. ඔබ සෝදිස් කරන ඔබ දෙර නැගිට වෙලාවේ ෆෝන් එකට දාත යන්නේ. එවියන් මාසෙට දෙස්සුති ලක්තරි. නමදාම දේශාවන කියනවා. පොට්ටේ අස්සෙන් කියන ෆෝන් එකට දාත යනවා දෙවියන් මාසෙට දෙස්සුති වක්ත වෙන්න කලින්. ස්වාමීන් දවස් නිසා ස්තුතියි. අද දවස බාර ගන්න. ඊයේ රෑ මට මගේ ගෑනිත් කවලියක් ගියා. ඒක මගේ ඔළුව කෑවා සෝනේ කමන්නේ. අද මට ඒක සමාව දීලා දවස් බලක් වැඩ උදව් ස්වාමීනි ඊයේ රෑ මගේ මිනිහත් එක්ක මට වෙන වලියක් ගියා. ස්වාමීනි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ස්පේපි ඩෑනි මිනිහා කියනකොට මේ බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් උත් අදාළයි හන්ද. ඒ නිසා අලකී මගේ ඔළුව කෑවා ස්වාමීනි. අද මේ සමහර වෙලාවට සම්බන්ධතාවයන් වෙච්ච ප්‍රශ්න එනවා. මොකද්ද? සම්බන්ධතාවය වලදී නේ අර මොනසක් කියනද තේරුම් ගන්න බෑ. ගොඩාක් කල පිරිමිගත් ඉන්නේ මාස්ටර්. අපි ගොඩාක් දුක් විඳිනවා. ගෑනුන්ට දෙයක් තේරුම් කරන්න. තේරෙන්නේ හරිද? තේරෙනවා. මේක තේරුම් කරන්න මේක මෙහෙම කරන්න හොඳ නෑ කියන එක තේරුම් ගන්න බැරි වුණා. ඇයි? ඒ ආතත්තම මරුණා නම් අපි කොහොමද කරන්නේ? that word you can't Oh, yeah, it's a man. හරිද? එතකොට අපිට මොන ප්‍රශ්න ආවත් සමහර වෙලාවට රාත්‍රියේ අපි ෆෝන් කාලා නිකන්නේ. අපි හරි දුකෙන් ඉඳන්. දරුවෝ නිසා දුක් වෙනවා. නැත්නම් දෙමව්පියන් නිසා දරුවෝ දුක් වෙනවා. නැත්නම් මොකක් හරි නිසා අපි මේ සම්බන්ධතාවය නිසා අපි දුක් විඳිනවා. භෞතික දේවල් වලට වඩා සම්බන්ධතාවය නිසා අපි දුක් විඳිනවා. හැබැයි මේ සම්බන්ධතාවය කියන පර අපිට අදින්න වෙනවා මැදෙනවා. එහෙනම් ඒ සම්බන්ධතාවය අලුත් විදිහට පටන් ගන්න නම් අපි හැමදාම ජීවිතය කියන්නේ මොකද? අංකල් ඔබට තියෙන මට වඩා එක්ස්පීරියන්ස් අතකින් මේක හැම දවසකම සමාව දෙමින් යන ගමනක් මේකනේ ඈ ක්‍රිස්තියානි වුණාට පස්සේ සමහරව දැනෙනවා ක්‍රිස්තියානි හස්බන්ඩ් වෙනවා හරි නියමයි ජෝ කියලා එහෙනම් තමයි ගොඩක්ම ප්‍රශ්නේ එන්නේ ක්‍රිස්තියානි වුණාට පස්සේ යකා තුල ඉන්නකොට එච්චර ප්‍රශ්නේ නැහැ ඇයි යකා හැම වෙලාවෙම කැරංගින්න ගේන්න උත්සාහ කරනවා ඒක අවස්ථාවකදී අපි මිනිස්සු අංග සම්පූර්ණ නැහැ නේ අංග සම්පූර්ණ නැහැ කවුරු හරි ඉන්නවද නෑ එවන අනිත සම්පූර්ණ නැති කෙනාගෙන් අපිට අංග සම්පූර්ණ කෙනාට ප්‍රශ්නයක් ඉඳමින්ද තියෙනවා. එතකොට අංග සම්පූර්ණ කෙනා මොකද ගන්නව සමාව දීලා යන්න ඕනේ මේ හැම දෙයකටම අර ආත්මික අවදි වීම වැදගත්. හැබැයි පේත්‍රොස් නාස් මේ යෝහානලෙන් ඒක තිබුණේ නැහැ යේසුස් වහන්සේ නමින් කියලා අගයක් තිබුණා. right යේසුස් වහන්සේ නමින් කියලා ගානක් නැහැ ඔක්කොම යේසුස් වහන්සේ කරලා දෙනවා. අද සමහර වෙලාවට අපි හිතන්නේ ඔක්කොම යේසුස් වහන්සේ කරලා දෙනවාද සෙටප් කරලා දෙනවද කියලා. යේසුස් වහන්සේ පොඩ්ඩ ආදම් ට්‍රයිවර් කිව්ව වවන්තක් කොලන්නට මරුබකට දෙනවා තමයි සපේලා තමයි හැබැයි සපේනදී වව පාඩන වලාගෙන ඉන්න ඔබත් කිය මොබලා බෝවෙන්නේ වර්ධනය වෙනවා ඒක විතරක් අපේ උන්දරයි check pun pere බෝවෙන්නේ නැහැ වර්ධනය වෙන්න කිව්වා ස්වාමීන් වහන්සේගේ අහන්නේ නැහැ ආවෙන් හරියට thank you ස්වාමීන් කියලා වර්ධනය වෙන්නේ හැබැයි වර්ධනය බෝවීම කියන දේ ඇත්තම කියන්නේ මේ නවයි හදන එක විතරක් නෙමෙයි ආත්මික වර්ධනය ආත්මිකව වැඩෙන එක අපි හැමදාම ආත්මික කිසක් වෙලා ඉන්න බෑ මේ වචනේ අහන්නේ ඉරිදා ඇවිල්ලා අහන්නේ අපි වචනේ ඈ වැඩෙන්න වර්ධනය වෙන්න වතුර දාන්න නැතුව ගෙදරට වැඩක් ගෙනලා ඒකට වතුර දාන්න නැතුව ඉතිය පුබලයි ඇයි වචනේ මොකද සමාන කරොත් ini atur jadi ඉවනම් මෙත මේතනදී යේසුස්වහන්සේ ළඟ හිටියා අසලම හිටියා හැබැයි ඒගොල්ල පේලු වත්කේ යේසුස්වහන්සේ දෙන්න කියන මොකද යේසුස්වහන්සේ අපිට ආඥා දෙන සෝහන්නේ පිටකලාට පාට sorry ඉතින් මේක අබාරුයි දත් මිනිස්සුගේ යේසුස්වහන්සේ ඒ මොකද උන්වහන්සේගේ දේවත්වයේ කියන්නේ නැහනේ කුරුසේ අනගහන එක මනුෂ්‍යත්වයේ තමයි ඒක කියන දෙන්න උන්වහන්සේ දුකෙන් හඳුවාලා එනකොට මේ කාල කඩේ තුන් දෙනා ඉන්නවා මෙතන මොකද
So, adapit nga. අපි තාත්මික ඉදිරිම මාරලා අපිට මොකක් හරි ප්‍රශ්නයක් බාහිර ප්‍රශ්නයක් ආවොත් ආත්මිකව නිති නිසා අපි ડિප්‍රෙෂන් වේදනාව විඳිනවා පීඩාව විඳිනවා සමහර වෙලාවට අපි දැල්ලා කියනවා දෙක අපි හිර වෙලා ඉගෙන්න හිතෙන්න තේරෙන්න හැබැයි ළඟම තියෙන උත්තරේ ආත්මිකව අගතිවේ හිර වෙලා කියලා නැත්තම් වෙලාවල මගේ ජීවිතේ පාන මැරෙනවා මගේ මොන තියෙන්නේ පොච්චිට බැඳවන්න ෆෝන් බැල ඒ කියන්නේ මේ අකාට මැරෙනවා කියලා බැලන තැනට යන්න මොනවා මම යන්න කියලා මුන්ට යන්න ඒක කරන්න බෑ ඒ යාඥා කරලා දෙවියන් වහන්සේට අඬ ගසලා වචනේ කියලා වචනේ අහලා කරන්න පුළුවන්නේ අර මැරෙනවා කියන්නත් ඒක කරන්න ඕනේ උර අවදි වෙන්න ඕනේ මූ තව ටිකක් බුදිය ගන්නවා හරියට නිකන් දෙලපින දෙපින උදේ නැගිටිනවා වගේ මක්ෂණ කරන්නේ පාස්ට උදේ නැගිට්ටාට කොච්චර තුනක් විතරද ඔන්න එකල් දේවා පොඩි කට්ටි ඒ දෙකට වතුර ගැහුවත් දෙකකින්නේ නැහැ මේ විහිලොක්කගේ දිස්පටන් අපේ ජීවිතේ පාවීම දෙනවා කලකිරීම දෙනවා ඔයාලා ඒක රිවර්ස් සයිකොලොජි එක කරන්න මොකද්ද ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්න මොකද්ද ජාත්‍යා කරන අමාරුයි නෑ වචන දෙකක් හන්නේ බෑ ප්‍රශ්න නැහැ අපි යක්ෂයන් මේ කම්සෙක් කරනවා නිදි කරවලා තියන්නේ මෑබ්බකන් නිදි කරවලා තියනවා සබාව තුල අපි මෑබ්බකන් නිදිලා ඉද්ද අවතිකට අන්නේ ආන්දසදිනායි කපරව කියලා ෂෝරි යම් මොහස් that's that සිට කවදියලාන සිට රෙඩි වෙලා හිටිය අපේ නමනේ I'm වෙලාව රෙඩි වෙලා හිටියේ ක්‍රිස්තියානි ගමන කියන්නේ රෙඩි වෙලා ඉන්න එක යේසුස් පාගාපොත් වෙනකොට රෙඩි වෙලා ඉන්න එක අපි ආත්මික සටන තුනට යුද්ධේ තුනට ඇවිල්ලා ඉවරයි අපිට ආය කරන්න දෙයක් නැහැ අපිට අපව ගැනීමක් නැහැ no chance no option chance එකකුත් නැහැ වෙන option එකකුත් දැන් අපි බලමු යේසුස් දුක් වුණා මෙතන ඒ කියලා බලන්න යේසුස් දුක් වුණා හැබැයි යේසුස් අතහැරියද පේත්‍රුස් මේ පේත්‍රුස් කවදාවත් අතහැරියද යේසුස් දන්නේ කිව්ව අතහැරියද යේසුස් එපා කිව්ව අතහැරියද නෑ යේසුස් කකුල් දෙක ගාලා ගියා අද යේසුස් ෆාන්සේ පේත්‍රුස් වාජනාව වගේ අපිව හොයාගෙන ඉන්නවා උනාසේ මොකද්ද වචනේ කියලා තියෙන්නේ කිසිවෙකු විනාශ නොවි සදාකල් ජීවන ලබන පිංස එන්න පරක්කු කරනවා මම එන්න පරක්කු කරනවා ඇයි පරක්කු කරන්නේ උඹලා වෙනස් කරන්න ඕනේ වෙනස් නැත්නම් මට ගන්න බැහැ මොකද උන්වහන්සේ තමයි ලෝයක කඩන්න බෑ උන්වහන්සේ කිදේ උන්වහන්සේ තමයි ලෝයක කඩන්න බෑ ලෝයක කඩන්න බැරි නිසා තමයි උන්වහන්සේ එළ බැරි අතුලට මරුණට පස්සේ ඊතුරු වගකීම් අපි කරේ නැත්නම් අවදි වෙසීමේ වගකීම උන්වහන්සේ පාත් ලෝයක කඩන්න ආමිස් අපි කියමු ක්‍රියාපොතේ 1:4 ක්‍රියාපොතේ 1:4 පේතුස් මොකද කරේ කියලා බලන්න උන්වහන්සේ ඕල් සමග රැස්ව කිමීට කියමු ඔවුන්ට ආඥා කරමින් යෙරුසලෙමින් ආත්මයක් ලොබොස් අපටකින්න ආඥා කරනවා යේසුස් වහන්සේ යෙරුසලෙමෙන් ආප් වෙලා යන්න එපා කියලා යේසුස් අද අපිට ආඥා කරනවා ගැලවීමෙන් ආත් වෙලා යන්න එපා කියලා ආමෙන් ගැලවීමෙන් ආත් වෙලා යන්න එපා කියලා ඊට පස්සේ යෙරුසලෙමින් ආප්ස ලොබොස් මුඹලා මාගේ අසූ පියාණන් වහන්සේගේ පොරොන්දු බලා සිටීම පියාණන් වහන්සේගේ අසූ පොරොන්දු හම්බුණාද නැත්නම් අපිට සුදාත්මයන් වහන්සේ හම්බෙලා ඉවරයි අද අපිට හම්බෙලා තියෙන පොරොන්දු මොකක්ද යේසුස් වහන්සේ අපිට බලාපොරොත්තු පොරොන්දු දිනන මම උඹලව මරණයෙන් පස්සේ වෙන ගන්නවා ඒක පොරොන්දු අන්තිම දක්වා අල්ලගෙන සිටිනා ජීවනේ ඔටුන්න මොකද කියන්නේ ඇති ගායම් නැගිලාද කියන්නේ හිත ගන්න කියලා අල්ලගෙන සිටිනා මෙතන මොකද කියලා දින වචනේ පොරොන්දුව බලා සිටපණි බලා සිටින්න ඕනේ බලා සිටීම කියන දේ මනුෂ්‍යයාට අමාරු දෙයක් දෙවියන් වහන්සේගේ කාලය හරිහිමීට යන්නේ ඇත්තටම අපේ දවසට අක්කලා ගෙවුනට දෙවියන් වහන්සේගේ කාලය හිමීට සමහර දේවල් දෙවියන් වහන්සේ අපිට කිල්ලනවානේ යාඥාවෙන් ඉල්ලනවා අම්මෙන්නේ නැහනේ ඒ දන්නවනේ ස්ලෝ උන්වහන්සේ ඉවලා තියෙන්නේ ස්වර්ගයේ ඉඳලා ඒක මෙහෙට එන්න පොඩ්ඩක් වෙලා යන අද ඉගෙන ගත්තා අපි ආලෝකයේ එන්න වෙලා යනවා පොළොවට ඒ වගේ දෙවියන් වහන්සේ ටයිමින් එකට ලස්සනට අපි බලාපොරොත්තු වෙන දේවල් කරනවා අපි සමහර වෙලාවට බලාපොරොත්තු වෙන දේවල් අපිට හම්බෙන්නේ නැත්නම් මේ හම්බෙන්න ඕනේ අවස්ථාව නෙමෙයි ඒකට ඉඩ දීලා බලා සිටින්න ආය කරන්න තියෙන බලා සිටින්න නයි ඇහැරලා ඉන්න ඕනේ නිදාගෙන ඉන්න කෙට බලා සිටින්න පුළුවන්ද බලා සිටීමක් නැහැ නිදාගෙන ඉන්න කෙට
ඉතින් ඉන්න එකට බලා සිටීමත් නෑ බැරිනවා වගේ. ඇහැරලා ඉන්න ඕනේ බලා සිටින්න. එවන අවදිව බලා සිටින්න නම් මොකක්ද අවශ්‍ය? යාඥාව වෙන මොකුත් නෙමෙයි. යාඥාව කියන්නේ මොකද්ද? දෙවියා කහසෙත් එක්ක කතා බහ කිරීමයි. පස්සේ කියනකොට කතා කරන්න පුළුවන්, අර යනකොට කතා කරන්න පුළුවන්. මේ උයරි යනකොට කතා කරන්න පුළුවන්, අසල දරකට ගිහින් කතා කරන්න පුළුවන්, නිස්කලංක තරකට ගිහින් කතා කරන්න පුළුවන්. කතා කරන්නේ නැතුව ලබා ගන්න බෑ. අද ගොඩාක් කට්ටිය ලබා ගන්න try කරනවා. කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නිදි අර නත්තල් සිය වගේ ටයිප් එකක් වෙන්න ඕනේ. අපේ ඒ සාංශයතොට. නත්තල් සිය විල්ලා ඔයාට මේක තිබිලා යන්න වගේ නෑ විදාරන්නේ නැගිටලා බලන්නේ ඒ තමයි මේ සාංශයත් බලාපොරොත්තු වෙන්නේ. ඒ ක්‍රිස්මස් නේ නත්තල් සියත් ඉන්න හම්බෙන්නේ නැහැ. අද හම්බෙන්නේ නැත්තම් සමහර දේවල් නිදියෝ. අවතිර යාඥා කරන්නේ. බලා සිටී. යාඥා කරාට වැඩක් නෑ බලා සිටින්න බෑ. යාඥාවයි බලා සිටීමයි සම්පූර්ණ පරිපමයි බලවත් දේවල් දෙන්නේ. පේතෘස්ට ක්‍රියාපොතේ මොකද උනේ? බලා සිටියා. යේසුස් කිව්වද? ඔබ ගියගම්ම නුඹ උඩුමහලට අඩිය තිබූ කල්ලි සුදා වෙනවද සිංහලයි කියනවා. නෑ බලා සිටිනවද නැද්ද කියලා බලාගෙන හිටියා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා අපි බලා සිටිනවද නැද්ද කියන එක. උන්වහන්සේත් බලාගෙන සිටිනවා. උන්වහන්සේත් අපිට කියන්නේ වාචන බලා සිටින්නේ නෑ අපිට අපිට හසිටින්න කියන්නේ උන්වහන්සේ බලාගෙන සිටිනවා අපි බලාගෙන සිටිනවද කියන්නේ. තේරෙනවද කියන්නේ? මං කියන කාරණාව තේරෙනවා. අපි බලා සිටිනකොට සමහර දේවල් ලැබෙන සුළු පරාජය කරනවා. යාඥා කරන ප්‍රශ්නයක් නෑ ඉක්මනට. ඔබ මත දෙන්නත් එපා ඒ සාන්තට වාරයක්. මාසේ දන්නව දෙන්න ඕන කොයි වෙලාවදී කොයි මොහොතේ අවශ්‍යතාවයේ සම්පූර්ණ කරන්න විශ්වාසයක් දෙන්න මාස නැත්තම් අපේ ඇතන් ගිල බොරුවක් වෙනවා. දෙවියන් මාසේ බොරුවක් කරනවා. දෙමනන පේතෘස්ට මොකද උනේ? කියලා බලන්න ක්‍රියාපොත සම්පූර්ණයි සුදාත්ම වැඩිරීම ආවා. බලවත් තුනා අද අපේ ක්‍රිස්තියානිය රෝගද බලවත් වෙන්න ඕනේ. අවදිව සිටින්න ඕනේ. ඇයි එදා බලවත් වෙන්න බැරුනේ පේතෘස්ට? ඇයි ක්‍රියාපොතේදී බලවත් වුනේ? ආඥාවට ස්වීකාරුම. අද දෙවියන්ව සැපද කෆාරෙන් දේ තමයි ආඥාව කොතරම් අමාරුයි ඒ පැදක. ඉන්න කියලා තැන ඉන්න, යන්න කියලා තැන යන්න බලා සිටි. සල්ලයි මේ පදේ කියවල බලන්න නැවත්. මොකද කියන්නේ? යෙරුසලමේ ආත්මන ගොස් වගේ ඇසු පොළොන්ව ගැන බාස්. පොළොන්නින්ගු. දිනයන් මාසේ සම්පූර්ණ කරන අවශ්‍යතාවයන් තුල නැච්ච වෙන්න දෙන්නේ නැහැ. ලෝකයේ ඉදිරියේ නැච්ච වෙන්න දෙන්නේ නැහැ යම් මාසයක්. එච්චර දිනයන් මාසේ එනවද ඊටෙකුම් දෙයක්. හැබැයි ලෝකයේ සිස්ටම් එකට අපි වෙන්නේ බලා සිටින්න. slowly ඉස්සර අපිට ඉල්ල දෙන්න දේවල් හම්බෙන්න පුළුවන්. ඉස්සර වෙනවන් දේවල් සංසිංගල් හම්බුනේ. හැබැයි අද අපිට බලා සිටීමේ කර්තව්‍යයක් තියෙනවා. බලා සිටින්න නම් අවදි සිටින්න ඕනේ. ආමෙන්. දැන් අපි හැමෝටම කතා කරන්නේ. ඒ දේවල් ටික සම්පූර්ණ වන කල්ලි සුදාත්ම බලයෙන් ක්‍රියා කරනවා. අපි බලවත් ලෙස ක්‍රියා කරනවා. අපි සුභාරච්චි කියනවා යන්ත කරනවා ડિප්‍රෙෂන් නෑ ડિප්‍රෙෂන් වල ෆයින් යනවා. ඉස්සර මට තිබ්බ ડિප්‍රෙෂන් මම බෙහෙත් ගත්තා ඊට පස්සේ මම බෙහෙත් දෙන්න කන්නේ ડિප්‍රෙෂන් වලට බෙහෙත් අරගෙන එළියෙන් බෑ තව ડિප්‍රෙෂන් වලට යනවා විතරයි දෙවියන් වාසේ ડિප්‍රෙෂන් එකකින් අපි වෙන්නේ දෙන්නේ අපි අර ගිර වෙලා ඉන්න තැනින් අත වෙලා ඉන්න තැනින් එදී දෙන්න ආත්මිකව අවදි වෙන්න භෞතිකවනේ මේ අත දෙන තෙරපි ඩෙක්ස්ලින් නේද මම අර අවදිව සිටිනවා කියලා මොනේ වතුනා ඒක නෙමෙයි පුතේ ආත්මිකව අපි අර දිනු පොල්ලද කරන පොඩ වීඩියෝ කරන ප්‍රවාහයක් හරිද අපි හැමෝටම දැනන සිතට ආත්මික අවදිවෙන්න යාඥාවෙන් මොනවද කරේ යාඥාව රොටි ගෙඩි සහභාගීකම මේ සභාවකට ඉඳලා අපි මොනවද කරන්නේ අවදිව සිටීම මිතානන්නේ මේ යක්ෂයා අපිව නිදි කරවන්නේ ආත්මික අපි ඉතින් දෙන්නවා ඒ මොනම් සුදාත්ම නැසෙ බලය අපි ෆීවර් කරන ඔබ සමග යෙසන්ස ආසිරවාද